එතකොට දැන් ඔයාලට දැන් මේ පාර මේ A level තියෙන සිටුේෂන් එකත් එක්ක මම මේ කලින් දැකලා තියෙන හින්දා කියන්නේ හරි. ඔයාලා හිතනට ලොකු chance එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක හොඳ දෙයක් නෙමෙයි. මොකද අනිත් මිනිස්සු අසරණතාවයට පත්වීමත් එක්ක අපිට ලැබෙන chance එකක්. ඉතින් ඒක හොඳ දෙයක් නෙමෙයි. නමුත් ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. එතකොට මේ පාර මතක තියාගන්න ඉතාලම දැන් විභාගයේ අපි හිතමුකෝ මේගොල්ලෝ කිසි සාධාරණයක් කරේ නැහැ කියලා. එහෙම වුණොත් ඉතාලම අඩු පාස් මාක් වලින් වැඩේ යන්නේ. මොකද කොහොමත් කැම්පස් කැම්පස් ගන්නවා. හරි. කොහොමත් මෙඩිසින් ගන්න කොහොමත් ඉංජිනේරින් ගන්න ඉංජිනේරින් ගන්නවා මෙඩිසින් ගන්න මෙඩිසින් ගන්නවා. ඒ අකුරු ටික කොහොමත් 106ක් 5ක් පහමාරක් දෙන්න වෙනවා. දෙනවා සාමාන්‍යයෙන්. B අකුරු 100ට සාමාන්‍යයෙන් 100ට 10ක් විතර දෙනවා ආසන්නව 108යි ගානක්ද කොහෙද දෙනවා. හරි. මතක නැහැ ඉලක්කම. එහෙම ගානක් දෙනවා. එතකොට ඒ හින්දා chance එක ගන්න අනිත් එක තේරුම් ගන්න ඉසෙට් ස්කෝර් එක හැදෙන විදිය මම ඒකට වෙනම වීඩියෝ එකක් දාන්නම්. ඒ ඉසෙට් ස්කෝර් එක හැදෙන විදිය තේරුම් ගැනීමෙන් මාර් රෑන්ක් එකක් අප් කරගන්න පුළුවන්. ඒකත් තේරුම් ගන්න. අර උපරිම මොලේ කල්පනා කරලා ගේම් ගහන්න. ටැක්ටික්ස් පාවිච්චි කරන්න මේ වෙලාවේ.